එබඩි මේ තියෙන සුසිකි එවරි PC බඩි වෑන් එක. මේ බඩි වෑන් එක ලංකාවට යන්න තියෙන එක. හෙට නැවට දානවා සියල්ල සූදානම්. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ බොඩි එක දැක්කේ ගමන් චීස් වගේ පේනවා. මේකේ පහසුකම් බලද්දි ඩ්‍රයිවිං සීට් එයාර් බෑග්, පැසෙන්ජර් සීට් එයාර් බෑග්, ABS තියෙනවා, පවර් වින්ඩෝ, පවර් ස්ටීරියම්, ඩ්‍රයිවර් රෙකෝඩර්, ඒ වගේම මේකේ රිවර්ස් කැමරාවක් හම්බ වෙනවා ප්ලේ එකත් එක්ක. ඒ වගේම තමයි මේකේ පාකින් සෙන්සරුත් හම්බ වෙනවා. එක එක අය ලොකු ලොකු කතා කිව්වට මේ දවස්වල ඔක්ෂන් රේට්ස් වැඩි, ලංකාවේ අය ගොඩක් ඕඩර්ස් කරලා තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. හැම වාහනයකට මේක අදාළ වෙන්නේ නැහැ. කොහොමද පිටිපස්සේ ඉඩකඩ ඩිලිවරි වලට කියාපු වාහනේ පිටිපස්ස සීට් එක පහසුවෙන්ම කඩලා පිටිපස්ස භාවිතා කරන්න පුළුවන් බඩු ප්‍රවාහණයට මේ යන ප්‍රයිස් එකට අමතරව තවත් ලක්ෂ 3-4ක් ඉතුරු කරගන්න පුළුවන් තව අඩු ග්‍රේඩ් එකක් ගෙන්වා ගත්තොත්. එම ගෙන්වද්දි රේගුවෙන් රිජෙක්ට් නොවන ආකාරයට හැම දෙයක්ම හොඳට හොයලා බලලා ගෙන්වන්න ඕන. ඉතින් මේ බඩි වෑන් එක ඔක්ෂන් එකෙන් ගත්තේ මුදලට CIF වැලියුත් ඔක්කොම ඇඩ් කරලා ලංකාවේ ගහන්න ඕන හැම බද්දක්ම ගහලා තව ගෙන්වන කෙනා ලක්ෂ 2ක් තියාගත්තත් ඔයාලට දෙන්න පුළුවන් ලක්ෂ 64කට විතරයි. ඇත්තටම හිතා ගන්න පුළුවන් මේ වගේ හොඳ කන්ඩිෂන් එකක් ලක්ෂ 64කට ගන්න පුළුවන් වෙවි කියලා. මේකේ ඔක්ෂන් ග්‍රේඩ් එකත් 4.5. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් වගේම වාහනයක්. ඒ වගේම තමයි කොච්චර අඩුවට වාහන ගෙන්නුවත් දැන් වෙද්දිත් ආයෙත් පොඩ්ඩක් වාහන ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ. ඒකත් එක්ක තව ඉදිරියේදී වාහන මිල අඩු වුණත් වැඩි වෙන්නේ නැහැ සහෝදරවරුනි. ඒ වගේම තමයි විශේෂම කාරණාව 2024 වාහනයක් තමයි මම ඔයාලට කිව්වේ ලක්ෂ 64ක් කියලා. ඒ 2024 බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. හැබැයි සහෝදරවරු 2015 වගේ වාහන ලංකාවේ මේ දවස්වල විකුණන්න තියෙනවා. ඒ වගේ විලක් ලක්ෂ 55ක් විතර වෙනවා. ඔයාලට තව උපරිම ලක්ෂ 8ක් 9ක් දැම්මොත් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන්. කිලෝමීටර් ලක්ෂයකට වඩා දුවලා ඇක්සිඩන්ට් වෙලා රිපෙයාර් කරපුවා. එහෙම නැත්නම් ඉස්සරහදී ලොකු ලොකු රිපෙයාර්ස් කරන්න ඕනම තියෙනවා. සමහර වාහන තියෙනවා ලංකාවේ හරියට ඔයිල්වත් චේන්ජ් කරලා නැහැ. ඒ වගේ එකක් ගත්තොත් ඔයා ගරාජ් ගානේ තමයි ඉන්න වෙන්නේ. ඇත්තටම ඕල්මෝස්ට් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් උණු උණුවේ ඔයාලට පදින්න පුළුවන් කවුරුත් පැදපු නැති එකක්. ඉතින් එහෙම අවස්ථාවක් තියෙද්දි කවුද මෙච්චර මේ ගිනි ගණන් වලට යූස් කරපුවා ගන්නෙ? ඉතින් මේ වගේ ඒවට නම් ඔයාලා බොරුවට ඇඳෙන්න යන්න එපා. මම කියන්නේ යූස් කරන හැම වාහනයක්ම පරණ ලඩි තියෙන කියලා. ඒ වුණාට ඒ යූස් කරපු කොච්චර හොඳ වාහනයක් වුණත් ඊට වඩා ඔයාලට බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් ජපානයෙන් අලුතෙන් එකක් තව ලක්ෂ 6-8ක් දාලා ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම වටිනවා. මෙන්න ලංකාවේ අය අලුතෙන් වාහන ආනයනය ආරම්භ කරාට පස්සේ පිස්සුවෙන් වගේ මිලදී ගත්තේ වාහනයක් තමයි Daihatsu TAF G වාහනය. මේකේ කලර්ස් දෙකෙන් වාහන දෙකක් තියෙනවා. මේ වාහන දෙකක් නැවට දානවා හෙට. ඔයාලට පිස්සු හැදෙයි මේකේ ප්‍රයිස් එක ඇහුවොත්. ලංකාවේ සේල් වල මේක විකුණද්දි මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් Daihatsu TAF G එක, අනිත් එක තමයි Daihatsu TAF G Chromium කියන එක. මේ Chromium කියන එක තව ලක්ෂ 2.5ක් 3.5ක් විතර වැඩි අරකට වඩා ඒකේ ඉස්සරහා සෙල් එක ටාෆ්ට් කියලා ලස්සන සිල්වර් බැජ් එකක් එක්ක ගහලා තියෙනවා. ඒක විතරයි තියෙන වෙනස්කම්. ඊට අමතරව තව පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් නැවුගාස්සුව වැඩි වෙලා තිබෙනවා. හැබැයි CIF value එක ලංකාවේ තියෙන හැම බද්දක්ම ගෙවලා ඉවරනාට පස්සේ මේ වාහනේ මුදල වෙන්නේ ලක්ෂ 73 ලක්ෂ 74ක් විතර. ඉතින් ඒකට ওই විකුණන කෙනෙක් තව ලක්ෂ 2-3ක් සමහර අය ඉන්න ලක්ෂ 5ක් විතර තියා ගන්නවා. ඉතින් එහෙම නැතුව ඇත්තටම වාහනයක් විකුණනදී සාධාරණ මුදලකට විකුණන්න ඕනේ. එහෙම විකුණොත් ලක්ෂ 75 ලක්ෂ 76කට මේ Chromium කියන එකක් ගන්න පුළුවන්. නැත්තම් මේකේ අනිත් version එක ලක්ෂ 73කට විතර ගන්නත් පුළුවන්. ඉතින් මේකෙත් මේ මූන් රූෆ් එකකුත් එනවා. ඉතින් ඒක තමයි ලස්සන ලංකාවේදී ගොඩක් කට්ටිය කියන්නේ මේක මිනි හමර් එකක් කියලා. හොඳම කතාව තමයි ඇත්තනම මේක hina වෙන්න නෙවෙයි පව් මේ මිනිස්සු කලින් වාහන ආනයනය කරද්දි දැන් මාස 8කට විතර කලින් මේ වාහනයක් ගත්තේ සමහර අය ලක්ෂ 92 94 වගේ අතර ප්‍රයිස් එකකට. එහෙම ගත්තේ අය අද වෙද්දි හැරිලා බලද්දි ලක්ෂ 74කට විතර මේ වගේ වාහනයක් විකුණද්දි එයාලා හිතනවා එයාලට ලක්ෂ 20ක් විතර පාඩුවක් කියලා. එයාලා තාම අවුරුද්දක්වත් මේ ලීස් එක ගෙවලා ඉවරත් නැහැ. හිතන්නකෝ අවුරුද්දක්වත් ලීස් එක ගෙවලා ඉවර වෙන්නත් කලින් ලක්ෂ 20ක් විතර අඩු වුණා කියන්නේ එයාලට කොච්චර පාඩුවක්ද මේක. ඊට අමතරව තව එයාලට ලක්ෂ 20ක පොලියක් විතර එකතු වෙනවා අන්තිමේදී මේක ගෙවලා ඉවර වෙද්දි. ඉතින් සහෝදරවරුනි ඔබට ලොකු මුදලක් නැත්තම් ලොකුට ලීස් දාලා ගිනි පොලිය ගෙවලා වාහනයක් ගන්න යන්න එපා. මොකද පොලිය විතරක් ඔබට 130 40ක් ගෙවන්න වෙනවා. ඉතින් එතකොට කවදා හරි මේක ගෙවලා ඉවරෙද්දී ඇත්තටම වාහනේ වටිනාකමකුත් නැති වෙනවා. වීඩියෝ එක අවසානට ඇවිල්ලා තියෙන අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ඔබගේ හිත මිත්‍රයන් අතර share කරන්න.
පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න ඔබට මොනවද ගොඩක් දැනගන්න අවශ්‍ය කියලා. මොකද අපි වාහන ඉම්පෝර්ට් කරන ගොඩක් කට්ටියව දන්නවා. අපිට එයාලත් එක්ක නොලෙජ් එක ෂෙයා කරගන්න පුළුවන්. මගේ එකම පරමාර්ථය තමයි මේ හැම දෙයක්ම සම්බන්ධව ඔබව දැනුවත් කරන්න. එතකොට ඔබ ඇඳෙන්නේ නැහැ වාහනයක් ගන්න යද්දී. ඒ වගේම තව දෙයක් බලන්න මේ කළු පාට කාර් දෙක ඔයාලා දන්නවනම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඩග්ලි ගෙන්නපු කාර් එකටත් වඩා මේකේ වටිනාකම වැඩි. දන්නේ අය කියමු බලන්න ජපානයේ විතරයි මේ වගේ වාහන නිෂ්පාදනය කරන්නේ.